මිනිස්සෙක්ගේ ජීවත් වීමේ මූලික අයිතියක් තමයි රැකියාවක් කිරීම. ඒ නිසා අපි කියනවා නිශ්චිතවම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් විදිහට තියෙන රැකියාව මේ ආණ්ඩුව මැදිහත් වෙලා නිශ්චිතව ලබා දිය යුතුයි කියලා. ඒ සඳහා වෙච්ච අනිවාර්ය කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම තමයි අපි මුලිනුත් සඳහන් කරපු කාරණය. දැන් මේ මොහොත වෙද්දී රටේ මේ හා සමාන රැකියාව පිරිහිත උපාධිධාරීන් ප්‍රමාණයක් බිහි වෙලා තියෙද්දී රටේ රාජ්‍යංශයේ පුරප්පාඩු නැද්ද කියන එකද කියන්නේ. පුරප්පාඩු බරපතල විදියට තියෙනවා අපි දන්නවා. පාසල් ගුරුවරුන්ගේ හිඟේ අනන්ත අප්‍රමාණ. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවයේ මේ විදිහෙම හිඟයක් තියෙනවා. එතකොට මේවට උත්තර දෙන්න නම් මේ රැකියාව විරහිත උපාධිධාරීන් බඳව ගන්න ඕන. එතකොට එහෙම තමයි මේ රැකියාව විරහිත උපාධිධාරීන්ටත් රැකියාවක් නිර්මාණය කළා මේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් මේ ආණ්ඩුව නොකර යන එක අපිට බරපතල ප්‍රශ්නයක් විදියට තියෙනවා. ඒ නිසා අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට දිගින් දිගටම කියන්නේ දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙද්දී ඔවුන් අධ්‍යාපනය සම්බන්ධව කියපු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා තියෙනවා. දීපු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට අදාළවත් මේ ආණ්ඩුව දීපු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට මේ විදිහට ඔවුන් අයාලේ යවන එක. ඔවුන් අයාලේ යන එක නතර කරලා ඔවුන්ට අවශ්‍ය රැකියාවක් දෙන්න කඩිනම් මැදිහත් වීමක් කරන්න ඕනේ.